Welcome back to Kumfu's Diary. ඉතින් කොහමද ළමයි මං හිතනවා ඔයාලා hina වෙලා සතුටින් පරිස්සමට ඉන්න ඇති කියලා. ඉතින් මේ වැස්සේ මං කොහෙද යන්නේ කියලාද ඔයාලා බලන්නේ? අපි යන් ඇත්තටම මං කොහෙද යන්නේ කියලා බලන්න. අපි මේ ඉස්සල්ලාම යන්නේ ග්ලෝ මාක් එකට. අපිට බඩු වගේක් ගන්න තියෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ යන්නේ. ඉතින් ළමයි ග්ලෝ මාක් එකට ඇවිල්ලා අපි දැන් බඩු ටිකත් අරගෙන ඊළඟට යන්නේ ආපහු බස් ස්ටෑන්ඩ් එකට. ඉතින් අපි මේ යන්නේ නුවර. ඇත්තටම අපේ යාළුවෙක්ගේ ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් නුවර යන්න අපි බස් එකකට නගින්න තමයි ආවේ. ඇත්තටම බස් එකක් ඒ වෙලාවේ තිබුණේ නැහැ. ඒ වෙලාවේ තිබුණ බස් එකේ සෙනග. ඊට පස්සේ අපි ඊළඟ බස් එකේ නැගලා දැන් නුවර යන්න තමයි යන්නේ. ඇත්තටම ළමයි එදා අපි හවස තමයි පිටත් වුණේ නුවර යන්න. හවස කියන්නේ ගොඩක් හවස් වෙලා. කියන්නේ 6:00ට 7ට වගේ තමයි අපි කුරුණෑගලින් පිටත් වුණේ. එතකොට අපි හෙට යද්දී 9 වගේ වෙන්නේ නැති ගෙදරට යද්දී. ඒක නිසා ඉතින් අපි එදා දවසේ වීඩියෝස් මොකුත් කරේ නැහැ. මේ තියෙන්නේ ඊළඟ දවසේ උදේ. ඉතින් අපි යන් මොකද උනේ කියලා බලන්න. ඇත්තටම ළමයි අපේ මේ යාළුවාගේ ගෙදර තියෙන්නේ කන්දක් උඩ හරිම ලස්සන view point එක වගේ තමයි මේ ගෙදර තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ වගේ ගෙදරක ජීවත් වෙන්න ඇත්තටම ගොඩාක් පින් කරලා තියෙන්න ඕනේ. උදේට නැගිට්ටාම හරිම ලස්සන view එකක් තියෙන්නේ. මාරම calming and relaxing view එකක් තමයි තියෙන්නේ මෙතන. මට හරියට ආස හිතුණා ඇත්තටම මගේ ගෙදරත් මේ වගේ තැනක තිබුණා නම් කියලා. චුට්ටක් එදා වැස්සත් නිසා හරිම ලස්සනට අපිට වටපිටාව බලා ගන්න පුළුවන් වුණා. බලන හැම තැනම කොළ පාට විතරයි ළමයි තනිකර. ඉතින් අපි හැමෝම ඇත්තටම මාර විදිහට කැමති වුණා එතන ඉන්න. අපිට එදා දවසම ඉඳලා එන්න තිබුණා නම් කියලාත් හිතුණා. ඒ තරමට ඇත්තටම ලස්සනයි. ඒ කියන්නේ බොරුවට නිකන් ෂෝ ඔෆ් කරන්න කියන කතාවක් නෙමෙයි. ඇත්තටම හරිම ලස්සන පරිසරයක ගෙදර තියෙන්නේ. ඉතින් ඔයාලා නුවර අය නුවර ඒ පැත්තේ ඉන්න අය දන්නවා ඇති. ඇත්තටම නුවර කියන්නේ හරිම ලස්සන. මම යන්න කැමතිම තැන් වලින් එකක් තමයි නුවර කියන්නේ. හැබැයි චූටි අවුලකට තියෙන්නේ මේ කූණැල්ලෝ ඉන්නවා ළමයි. එච්චරයි චූටි අවුලකට තියෙන්නේ. නැත්තම් ඇත්තටම මාරම ලස්සන පැත්තක්. දැන් යන් අපි මෙහි වටපිටාව ඇත්තටම ඔය මං කිව්ව තරම් ලස්සනයිද කියලා බලන්න. ඊට පස්සේ අපි එහෙන් පිටත් උනේ අපි එදා දවසේ යන්න ප්ලෑන් කරගෙන හිටපු එක තැනකට යන්න. ඉතින් අපි මේ යන්නේ එහෙට යන්න. ඉතින් අපි බලමු අපි කොහෙටද යන්නේ කියලා.
නුවර ඉන්න අය නම් මේක දකිද්දිම දන්නවා අපි මේ කොහෙටද දැන් යන්නේ කියලා. ඇත්තටම මේක මගේ කැමැත්තට ගිය තැනක්. කියන්නේ මම වද දීලා යමු කියලා අනිත් අයවත් කැමති කරවගෙන යන්න විරත් වෙච්ච තැනක් තමයි මේ. ඔයාලා මට තෑන්ක් කරන්න ඕනේ. හරිනම් මං ඔයාලව මෙතෙන් එක්ක ගියාට. මේ වෙන කොහෙවත් නෙවෙයි, මේ නුවර අලුතෙන් හදපු වැක්ස් මියුසියම් එකට තමයි අපි මේ අද යන්නේ. ඉතින් ළමයි මේක ඇතුළට යන්න අපි ටිකට්ස් ගන්න ඕනේ. අපේ ලෝකල් අයට නම් රුපියල් 400යි වෙන්නේ, ටූරිස්ට්ලාට රුපියල් 1000යි. ඉතින් ඒ විදිහට අපි ටිකට් එක්කත් අරගෙන තමයි මේක ඇතුළට බලන්න ගියේ. ඇත්තටම ළමයි මේක දැන් ඉන්න ඉස්කෝලේ යන වයස ළමයින්ට හරිම හොඳ ඔපචුනිටි එකක් විදිහට තමයි අපි දකින්නේ. මොකද අපිට ඒ කාලේ අපි හිස්ටරි ඉගෙන ගත්තී අපිට නිකන් පොතෙන් බලලා කියවලා ඉමේජින් කරගෙන එහෙමනේ අපිට පාඩම් මතක තියාගන්න පුළුවන් උනේ. ඒ කියන්නේ රජවරු ගැන ඒ වගේ අය අපිට ලයිව් දැකලා එක්ස්පීරියන්ස් එකක් ගන්න තිබුණේ නැහනේ. හැබැයි මේ වැක්ස් මියුසියම් එක හැදුවට පස්සේ මං හිතන්නේ ඔයාලට පුළුවන් ඒක ලයිව් දැකලා එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් ඊට පස්සේ අපි ගියේ ඊටම එහා පැත්තේ තියෙනවා. එකෙන් එළියට ආවහම වැක්ස් මියුසියම් එකෙන් එළියට ආවට පස්සේ තියෙනවා ප්‍රාර්ථනා බෝධිය. ඉතින් අපි එතෙන් යන්න අමතක කරෙත් නැහැ. අපි ප්‍රාර්ථනා බෝධියටත් ගිහිල්ලා ඒකත් වැඳගෙන එහෙමම අපිට අපි ඊළඟට යන්න හිතාගෙන හිටියේ නුවර වැව ළඟට, බෝගම්බර වැව ළඟට. ඉතින් අපි එතෙන්නත් ගිහිල්ලා අපි එතනින්ම වැව ළඟටත් ටිකක් එන්න අමතක කරේ නෑ. මොකද එතනත් අපි ගිහිල්ලා යන් කියලා තමයි කතා වෙලා හිටියේ. ඉතින් අපි වැව ළඟටත් ගිහිල්ලා එතනත් ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එදා අපේ දවස ඉවර වුණේ. කියන්නේ නුවර ගමන ඉවර වුණේ ඔන්න ඔය විදිහට. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් එන බලාපොරොත්තුවෙන් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා.